කුසල් මෙන්ඩිස් කියන්නේ කිසිම රිද්මයක් නැති ක්‍රීඩකයෙක්. 2026 PSL එකේ ලකුණු ගැහුවා. ඒක වාසනාව. පාකිස්තානයේ හිටපු ක්‍රීඩක උමා ගුල්ගෙන් ආందోලනාත්මක ප්‍රකාශයක්. කුසල් නිසයි අපි වසර 9කට පසු PSL ශූරයන් වුණේ. බාබ අසාමුත් කියයි. කුසල් ගැන පාකිස්තාන සමාජ මාධ්‍ය ගුණවයයි. ඉතින් ඊයේ අවසන් වූ PSL තරඟාවලියේ කුසල් මෙන්ඩිස් නියෝජනය කරන පෙෂාවර් කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා. නමුත් ඊට සමගාමීව පාකිස්තාන ක්‍රීඩා නාලිකාවක වැඩසටහනකට සහභාගී වූ උමාගුල් කුසල් මෙන්ඩිස් ගැන පවතා තිබුණේ මෙවන් කතාවකි. කුසල් යනු කිසිම රිද්මයක් නැති, කිසිම ෆෝම් එකක් නැති ක්‍රීඩකයෙක්. ඔහු කන්සිස්ටන්සි නැහැ. ඔහුගේ වාසනාවකට PSL ලීගේ දස්කම් පාන්න පුළුවන් වුණාට ඔහු රට වෙනුවෙන් කිසිම වේලාවක දක්ෂතා පෙන්නපු නැති ක්‍රීඩකයෙක්. ලීග් වල ගහන්න කලින් තමන්ගේ දේශයට ගහන්න ඕනා, දිනවන්න ඕනා. ඉතින් ඔහු PSL ලීග් එකේ කොපමණ වැඩ දැම්මත් රටට ක්‍රීඩා කිරීම අතින් ඔහු ෆේල්. මෙය මට අයිති නැති කාරණයක්. නමුත් ඇත්ත මෙයයි යනුවෙන් ඔහු එම නාලිකාවේදී පවසා තිබුණා. තවද PSL තරඟාවලියේ ජයග්‍රහණය ගැන බාබා අසාම්ද පවසා තිබුණේ මෙවන් කතාවකි. පෙෂාවර් කණ්ඩායම PSL තරඟාවලියක් ජයග්‍රහණය කර ඇත්තේ වසර 9කට පසු වන අතර මෙවර ජයග්‍රහණය කිරීමට ප්‍රධාන රුකුලක් වූයේ කුසල් මෙන්ඩිස් බවයි ඔහු පවසා තිබුණේ. තවද පාකිස්තාන සමාජ මාධ්‍ය කුසල් මෙන්ඩිස් ගැන ගුණවයා තිබුණු අතර එක් Facebook පිටුවක පවසා තිබුණේ මේ ආකාරයටයි. ආබාධ තිබුණත් දිගින් දිගටම ක්‍රීඩා කිරීම ගැන මේ මිනිහට අපි ගෞරවයක් ලබා දිය යුතුමයි. විදේශීය ක්‍රීඩකයෙක්ගෙන් මේ වගේ කැපවීමක් සහ සහභාගීත්වයක් දකින්න ලැබෙන්නේ PSL වල විතරයි. ආබාධ තියාගෙන කුසල් මෙන්ඩිස් වැඩිම ලකුණු ලාභීන් අතර දෙවෙනි තැන හිමි කර ගන්නවා යනුවෙන් පවසා තිබුණා. ඉතින් උමා ගුල් කියන විදිහට කුසල් ගැහුවේ ලක් එකටද? කුසල් රට වෙනුවෙන් මුකුත් කරලම නැද්ද? හැබැයි බාබාසාම් කියන විදිහට මෙවර පෙෂාවර් කණ්ඩායම ශූරයන් වුණේ කුසල් නිසායි. ඉතින් කුසල් ඇත්තටම රටට මුකුත් කරලා නැද්ද? කුසල් PS වල ගැහුවේ ලක් එකටද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.